අප්‍රිකාවේ සැම්බේසි ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සු හරිම දුෂ්කර තත්වයක තමයි ඉන්නේ. ඒගොල්ලන්ට බොන්න පිරිසිදු වතුර නැහැ. ඒ වගේම කන්න කෑම නැහැ. හැබැයි ඒගොල්ලන්ට කන්න නැති වුණාට ඒගොල්ලන්ව කෑමක් විදිහට දකින අමුතු පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ ගඟේ ඉන්න කිඹුල්ලු. දශක ගණනාවක් තිස්සේ මේ වගේ ගම්වල ඉන්න මිනිස්සු නොසෑහෙන දුක් විඳලා තියෙනවා මේ කිඹුල් මිනිස් මරණ නිසා. මේ පවුල්වල අනිවාර්යම කෙනෙක් කිඹුලෙක්ට බිලි වෙලා තියෙනවා. ඉතින් මේකට තාමත් හරි විසඳුමක් නැහැ. කොහොම නමුත් සමහර යුරෝපීය දඩයක්කරුවන් මේ ගම්වලට ගිහිල්ලා කිඹුල්ලු මරනවා. මේ වගේ අවස්ථාවක්. ඔයාලා මේ දකින්නේ මිනිස්සුන්ව දඩයම් කරනවා කියලා මිනිස්සු අඳුනගෙන ඉන්න දැවැන්ත කිඹුලෙක්. නමුත් දැන් යාව මරලා. මේ පුවත ඇහුණු ජෝ එනවා යාව බලන්න. මේ ඉන්නේ ජෝ. එයා බොහොම නිරෝගීව දුවලා පැනලා හිටපු තරුණෙක්. අද යාට මෙහෙම වෙලා තියෙන්නේ කිඹුලෙක් නිසා. ජෝට විතරක් නෙමෙයි ගමේ අයටත් සතුටුයි, බයයි, ඒ වගේම කුතුහලයක් තියෙනවා මේ සතා මේ විදිහට මැරිලා ඉද්දි. ඉතින් බලමු මොනවාද මේ කිඹුලගේ බඩේ තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මිනිස් පෙනහලු. කොහොමද ඒක? තවත් සත්ත්ව බොකු වර්ගයක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ කොඳු ඇට පෙලක කොටසක්. මෙන්න තියෙනවා ඇඳුමක්. මාළු දැලක්, ඒ වගේම තවත් කොටස් තියෙනවා. බලන්න මේක. මේ බැංගල් එක කිඹුලගේ බඩේ ඇසිඩ් වලටම ෂයින් වෙලා. කොහොම නමුත් කිඹුලා මැරුවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. නමුත් මේ කිඹුලා මේ විදිහට මරපු නිසා පොඩි ළමයි කිහිපයක් හරි බේරෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒත් මේක මේ ප්‍රශ්නෙට විසඳුම නෙමෙයි. මිනිස්සු එන්න කැලේ සතුන්ගේ වාසස්ථාන ආක්‍රමණය කරනවා. එතකොට අපිට ඒගොල්ලන්ව සතුරු විදිහට පේන්න ගන්නවා. නමුත් එයාලා කරන්නේ සෝබාදහමේ විදිහට ජීවත් වෙන එක විතරයි. ඒත් අපිට මෙතනදී කාටවත්ම දොස් කියන්න බෑ. හේතුව මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. මේ විදිහට අපි ජීවත් වුණා නම් ඒ අමාරුකම අපිටත් දැනෙන්න තිබ්බා. නමුත් වාසනාවට අපි මේ ගොඩේ නැහැ. ඒකයි අපි ගැනම සතුටු වෙන්න ඕනේ.